කොහොම සුබ දවසක් හැමෝටම බුලත් වගා කරන ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ පොහොර හරියට දාන්නේ කොහොමද මොන වගේ පොහොරක් අපි භාවිතා කරනවා හොඳයිද ඊට අමතරව මේ වැලේ සිට කොයි වගේ දුරකින් පොහොර අපි දාන්න ඕනද පොහොර දාලා වතුර දාන්න ඕනද ඉතින් එහෙම නැත්නම් කොළ රොඩු තට්ටුවක් දාන්න ඕනද මේ වගේ ගැටලු ගොඩක් කට්ටියට තියෙනවා ඉතින් ඒකට විසඳුමක් තමයි මම අද අරගෙන ආවේ ඉතින් ඔයාලට මම හැමදේම අද පෝස්ට් දාන විදිහ ගැන කියලා දෙනවා ඉතින් විනාඩි 6ක් වගේ පොඩි කාලයක් තමයි වීඩියෝ තියෙන්නේ අපිත් ඒක දිගටම ඇඳලා ඉන්න සාමාන්‍යයෙන් මම බුලත් වල පොහොර දානකොට මාස 2කමාරෙන් 2කමාරට වර්ගය වෙනස් කරනවා. එකම වර්ගය එක දිගට දාන්නේ නැහැ. ඉතින් මම අද යුනිපවර් බුලත් පොහොරක තමයි අරගෙන ආවේ බුලත් වලට දාන්න. මම මේක ඊට කලින් දාලා තියෙනවා. ඉතින් මේකේ නයිට්‍රජන් 121ක් තියෙනවා, ෆොස්ෆරස් 107ක් තියෙනවා, පොටෑසියම් 114ක් තියෙනවා. මේ එක කැටයක අන්තර්ගත කරලා තියෙන පොහොර ප්‍රමාණය තමයි මම ඔයාලට කිව්වේ. ඒගොල්ලෝ මේක නිර්දේශිත ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. බුලත් කඩන වැලකට අනිවාර්යෙන් ග්‍රෑම් 10ක් 15ක් සති දෙකකට හෝ තුනකට සැරයක් දාන්න ඕන. ඉතින් අර වර්ධනය වෙන සයිස් එකේ බුලත් වැල වලට ග්‍රෑම් 5ක් එක ඉන්නකට සති දෙකකට හෝ තුනකට වරක්. මේක කිලෝ 5 ටින් එකක් තියන්නේ මිල සඳහන් කරනවා නම් 3440ක් වගේ මිලක් තමයි වෙන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් බුලත් වලට භාවිතා කරන්නේ යාර බුලත් පොහොර එක කිලෝ 5. ඒක තමයි භාවිතා කරන්නේ. දැන් මේකත් මම ගත්තා. ඊට අමතරව 1300ට තියෙනවා ටින් එකේ පොහොර එකක් කිලෝ 5. තොර ඒකත් භාවිතා කරනවා. එහෙම නැත්තම් මම කලවම් පොහොර එකක් තියෙනවනේ හැම වර්ගයක්ම වගේ තියෙන පොහොර. ඒවත් භාවිතා කරනවා. ඒකත් පොඩි ප්‍රමාණයක් සමහර වෙලාවට මම මේවට අමතරව වැල් වලට දෙන වෙලාවල් තියෙනවා. ඒත් වලට සාමාන්‍යයෙන් මම ලොකු සාත්තුවක් දෙන්නේ නැහැ. මොකද ලෙඩ හැදෙනවා සාත්තු කරපු ගමන්. ඉතින් ඒකින්ද තමයි මම මේ මාසෙට එකපාරක් රසායනික පොහොර දාන්නේ. එතකොට ඒ දාන පොහොර ටික අහක යන ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඒ වැටමාර ගහ ඉතුරු පොහොර ටික උරා ගන්නවා. ඒතර කොළ ටික සති දෙකක් ඇතුළත කඩලා දැම්මොත් අර අහක ගිය පොහොර ටිකත් වැල මුලට පොහොරක් විදියට එකතු වෙනවා. මොකද කොළ ටිකත් ඉක්මනට දිරන හින්දා. වැටමාර කොළත් සෑහෙන තට්ටුවක් වලට වෙනවා දාලා තිනවා. ඉතින් ඊට අමතරව මම කේල් ගස්වල කඳන් කපලා මේකට එකතු කරනවා. ඊට අමතරව කර 10 දානවා. කොළ රොඩු දිරාපත් වෙච්ච දානවා. මේවා තමයි මම ගොඩක් භාවිතා කරන්නේ. රසායනික පොහොර මම වාලි කරන මාසෙට සැරේ මම දාන්නේ. අත්වලකට සාමාන්‍යයෙන් වතුර කොච්චර උතුරන දැම්මත් ඇත්තටම තේරුම් නැහැ. පෑ 24ම වැල මුල තෙතමනේ රඳවන්න පුළුවන් නම් අපිට ඒක තමයි බුලත් වලක් අපෙන් බලාපොරොත්තු වෙන එකම දේ. බුලත් ගොවියගෙන් ගොවියට මේ කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මගේ ක්‍රමයට තමයි මම ඔයාලට කියලා දෙන්නේ. අනිවාර්යෙන් හවස වතුර ටික හොඳට දාන්න ඕනේ. දාලා ඉවරලා උදේ පාන්දරම මේ විදිහට කොළ තියෙන සේරම තට්ටු අපි එළියට අදිනවා. මොකද මේ බුලත් වලට පොහොර දැම්මන් පස්සේ කොළ තට්ටුව තිබ්බොත් වැල මුල තැම්බෙන්න පුළුවන්. ඒකින්ද මේ විදිහට ඔයාලට පේනවා හොඳට එළියට ඇදලා ඉවරලා වැල වටේට අඟල් 8ක් විතර වෙන ප්‍රමාණය ඈතින් හොඳට මේක පොඩි වක යකඩින්නක් හරි මේ වගේ මුල්ලුවක් වගේ එකකින් හරි හොඳට වටේ බිඳින්න ඕනේ. බිඳලා ඉවරලා මම නම් මේක ඇත්තට මේ බුලත් වලට රවුමක් විදිහට පොහොර දාන්නේ පැත්තකින් රවුම් භාගයක් වෙන විදිහට තමයි මම පොහොර දාන්නේ. ඉතින් මට එහෙම දාන එක තමයි ඇත්තටම පහසු. මේ ඉතින් ඒ විදිහට තමයි මම පොහොර දාන්නේ. මම දාන වගේ පොහොර ටික ඉතින් එතනට දානකොට ඒගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් පොහොර ටික එතනට තමයි දාන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ හොඳ මුල් තට්ටුවක් හදනවා පොළවේ. ඊට අමතරව දැන් මම ඔයාලට කිව්වනේ බුලත් වැලේ ඉඳලා වටේට බිඳින්න කියලා. ඒ බිඳපු සීමාවේ වැලේ මුල ඉඳලා අඟල් 5ක් 6ක් ඈතට වෙන්න අඟල් 2ක් ගැඹුරට පොඩි රවුම් කවයක් හදන්න. එතකොට වතුර ටික වැන්න පොහොර ටික එළියට හේදිලා යන්නේ නැහැ. ඉතින් ඒකෙම තැම්පත් වෙලා තියෙන පොඩි කාණුව වගේ හැදුවාම ඊට පස්සේ මේ විදිහට බිඳගෙන ඉවරනම් පස්සේ මම පොහොර ටික දාන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 15ක් විතර වැටෙනාම වැලකට ඇත්තටම මේ හොඳයි. මම අනිවාර්යෙන් වහිනවා නම් එක දිගට මාස දෙකක් හරි බුලත් වල පොහොර දාන්නේ මේ ඒතොර අපිට ගන්න පුළුවන් අස්සන්න විතරයි මම ගන්නෙ. ලොකුවට අස්සන්න බලාපොරොත්තු වෙන්නේ මට ඕනේ කාලයක් මේ කොටුව පවත්වාගෙන යන්න. මේ ප්‍රමාණය ඔයාලට ගොඩාක් වගේ පේන්න පුළුවන්. මොකද මෙතන වැල් දෙකක් තියෙනවා ඔයාලට පේන හරිය. ඉතින් මේ වැලකට රවුමකට වැටෙනකොට මේ ප්‍රමාණය තමයි වැටෙන්නේ. දැන් මේ විදිහට පෙවුනාම වීඩියෝ එකට හෙන්න ප්‍රමාණයක් වගේ පේන්නේ. ඇට ගොඩක් තියෙනවා වගේ. ඉතින් ඒක අර නිර්දේශිත ප්‍රමාණයට වගේ තමයි මේ වැටෙන්නේ. පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ දැන් මේ පැයක් විතර ගියන් පස්සේ මේ විදිහට ඔයාලට පේනවා දී වෙලා වගේ තියෙන්නේ. දෙනෙක් කරන්නේ මේ පුළුවන් තරම් පොහොර ටික වැල මුලට දානවා. ඉතින් වැල තැම්බිලා සමහරවට කොළොඩුත් දානවා. ඉතින් තැම්බිලා මැරෙන්නත් පුළුවන්. මම නම් අනිවාර්යෙන් මේ පොහොර ටික දාලා ඉවරලා කවදාකවත් වහන්නේ නැහැ වස් දාලා. ගොඩක් කට්ටිය දැන් මේ කියනවා මේ කොළ පිච්චෙනවා, සැර ගහනවා, පොහොර වැහුණා තමයි. එහෙම මම ඒකට කරන්න පුළුවන් මේ හොඳම පිළියමක් තමයි කියලාද මම හිතන්නේ. මේක ඔයාලට සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති මේක. ඉතින් මේ කර 10 එකක් තමයි මේ තියෙන්නේ. 10 ටික අර පොහොර ටික වැහෙන විදියට හොඳට උඩට ඉහනවා.
ඉස්සයින් පස්සේ ඔයාලට පුළුවන් වතුර ටිකක් කුඩින් හියන්න ලාවට. ඒ කියන්නේ කරදා හිටිය තෙමෙන විදිහට. ඒතර පොර ටික අපතේ යන්නේ නැහැ. මොකද ගොඩාක් වතුර දැම්මම පොර ටික දිය වෙලා යනවා අහක යනවා. ඉතින් මේ විදිහට දවස් 4ක් විතර යනකම් ලාවට වතුර ටිකක් කුඩින් උදේ හවස හරි ඉහන්න පුළුවන් හොඳයි. ගොඩක් දාන්න එපා. ඒතර වැලට ක්‍රමානුකූලව තමයි මේ පොර ටික උරා ගන්න. අපතේ යන්නේ නැහැ දිය වෙලා. මේ අනික පොර ටික වැව්වේ නැහැ කියලා මේ සැර උඩට ගහන්නෙත් නැහැ කරදාහය ටික තියෙනවා. මොකද කරදාහයේ වතුර ගතිය රැඳෙනවා වැඩි. ඉතින් ඒකම ඔයාලට පුළුවන් නම් මේ කෙසෙල් කඳන් ටිකක් කපලා දාන්න. ඉතින් මේ ආයෙ වෙන මොකුත් පොර දාන්න ඕනේ නැහැ. ආයෙ සතියක් දෙකක් යනකොට මේ මම වාඩි කොනේ ගහේ තියෙන වැටමාරකෝල් ටික දාන්න කියලා. ඒක දැම්මම පස්සේ මේ මාසෙට අවශ්‍ය වෙන පොර ටික හොඳටම ඇති. ඒකකින් යම් කිසි දෙයක් ඔයගොල්ලෝ ලබා ගන්න ඇති. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දවසක මේ වගේම වැඩසටහනකින් හමු වෙමු. අදට ගිහින් එන්න සුබ දවසක් වේවා.